සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕන ඩොලර් ලංකා YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයාලට ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ Facebook එකට ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් මේ අප්ඩේට් එකේදී ඔයාලට පුළුවන් ඔයාලගේ account එකේ views ප්‍රමාණයක් හදාගත්තොත් එimhe ඔයාලට ඉක්මනටම monetization ගන්න පුළුවන් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. දැනටමත් ඔයාලට CM tool criterias ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ criterias ටික සම්පූර්ණ කරපු ගමන් ඔයාලට CM tool එක ගන්න අවස්ථාව තියෙනවා. කොහොම වුණත් මේ අලුතෙන් ආපු challenge එක අපි බලමු මොකක්ද කරන්න තියෙන්නේ කියලා ඉවරලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලට පුළුවන් වීඩියෝ එක වටිනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරගෙන යන්න. ඉතින් මේ තියෙන මගේ Facebook account එක ඔයාලට පුළුවන් ඔයාලගේ Facebook account එක අප්ඩේට් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම Play Store එකට ගිහිල්ලා අප්ඩේට් කරගන්න. සාමාන්‍ය සතියකට සැරයක් විතර ඔයාලගේ Facebook page එකට අප්ඩේට් එනවා. ඉතින් ඒක නිසා ඒක අප්ඩේට් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලා ඉතින් මෙතනින් ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියන එක බලා ගන්න පුළුවන්. මේ ඩෑෂ්බෝඩ් කියන එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන දකුණු පැත්තේ උඩින්ම මොනටයිසේෂන් කියන එක මොනටයිස් කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට ආවට පස්සේ මෙන්න මේ වගේ චැලෙන්ජ් එකක් ඔයාලට මෙතනින් හම්බ වෙලා තියෙයි. බලන්න මෙන්න මේ වගේ චැලෙන්ජ් එකක් තියෙනවා. සාමාන්‍ය දවස් 28ක් ඇතුළත ඔයාලට ඔයාලගේ view count එක ලක්ෂ 3ක් ගන්න පුළුවන් නම් ඔයාලට මොනටයිසේෂන් වලට chance එකක් තියෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තිනවා. මේ challenge එකට ඔයාලට join වෙන්න පුළුවන්. ඉතින් මම මේ challenge එකට මේ වෙනකොට join වෙලා තියෙන්නේ. ඉතින් මේක මෙතන ආවට පස්සේ ඔයාලට පෙන්නනවා ඔටෝම. ඉතින් එතනින් ඔයාලට challenge එකට join වෙන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ challenge එකට join වෙලා මගේ මේ වෙනකොට views count එක මෙතනින් 1,28,000ක් වෙනකන් තියෙනවා. ඉතින් මේක මම අද අප්ඩේට් කරේ නැහැ මේ විදිහට. අප්ඩේට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 2,00,000ක් පැනලා මේ විදිහට තියෙනවා. ඉතින් මේක આવොත් එimhe ඔයාලට ලේසියෙන්ම CM tool එක මම අර කිව්වා වගේ try කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා content monetization කියලා. මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ challenge එකට join වුණාම නම් මේක පෙන්නනවා. ඊට අමතරව මෙතනින් ඔයාලට දවස ගානේ ඔයාලා දාන post වලට එන views මේ දේවල් බලා ගන්න පුළුවන්. challenge එකට join වෙච්ච දවසේ ඉඳලා තමයි ඔයාලට මේ view count එක පටන් ගන්න. එහෙමත් නැත්නම් අනිත් අයට ඔයාලට පෙන්නයි මේකේ criteria 6ක් පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට criteria 6 පෙන්වන්නේ. මෙන්න මෙතනින් ඔයාලා ආවට පස්සේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලගේ followers count එක, ඒ වගේම දවස් 28කට 1,50,000ක views. ඊටු ටික නම් ඔයාලගේ ඔටෝම සාමාන්‍යයෙන් complete වෙනවා. මොකද ඒකේ තියෙන්නේ දවස් 90කට rates 3ක් දාලා තියෙන්න ඕනි. දවස් 30ක් account එක active වෙලා තියෙන්න ඕනි. ඒ වගේම eligible country එකක ඉන්න ඕනි. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනි කියන මෙන්න මේ criteria ටික. ඉතින් මේකේ අමාරු මේක තමයි followers ප්‍රමාණය හදාගන්න. ඉතින් මේක හදාගන්න ඔයාලට try කරන්න පුළුවන්. මොකද ඔයාලා මේ audience එක ලංකාවේ audience එකට නම් මේ වගේ channel එකක් කරන්නේ. ලංකාවේ audience එකට target කරලා හොඳ videos දෙක තුනක් කරොත් එහෙනම් ඔයාලට මේ followers ලා ප්‍රමාණය කොහොමත් වැඩි කරගන්න පුළුවන්. මොකද වීඩියෝ එක හොඳ වෙන තරමට ඔයාලට එන followers ලා ප්‍රමාණය engagement ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි මට ඔයාලට මේකෙදි කියලා දෙන්න ඕනේ. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් දැනගන්න මේක ෂෙයා කරන්න. subscribe කරලා ඔයාලට පුළුවන් bell icon එක all දාලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක notification එකක් හරහා දැනගන්න අවස්ථාව තියෙනවා.